හරි ඊළඟ මේකේ තියෙන්නේ ප්ලාන්ක් නියතය h හි ඒකකයේ වන්නේ හරි ප්ලාන්ක් නියතයට ප්ලාන්ක් නියතය ගද්දි මතක තියාගන්න අපිට ප්ලාන්ක් නියතය ගන්න පුළුවන් මෙන්න මේ සමීකරණය. හරි. E සමානයි hf කියන සමීකරණයෙන්. හරි. E සමානයි hf. එතකොට මේකේ E කියන්නේ ශක්තිය. හරි. E කියන්නේ ශක්තිය. E කියන්නේ ශක්තිය. h කියන්නේ ප්ලාන්ක් නියතය. ප්ලාන්ක් ඊට පස්සේ T කියන්නේ f කියන්නේ සංඛ්‍යාතය. සංඛ්‍යාතය. හරි. එතකොට මට h නම් ඕනේ. හරි. h ඒකකනේ. එහෙනම් අපි h කියන එක න උක්ත කරමු. ඒ කියන්නේ h ඒකක සමාන වෙන්නේ එතකොට e ගේ ඒකක. e ගේ ඒකක බෙදන්න ඕනේ f ගේ ඒකක වලින්. f ගේ ඒකක වලින්. හරි. එතකොට e කියන්නේ ශක්තියක් ජූල් f කියන්නේ සංඛ්‍යාතයෙන්නේ මට ගන්න පුළුවන් තත්පරයට කියලා. හරි. එහෙනම් මෙයා එන්නේ ජූල් තත්පර. හරි. js js කියන උත්තරය අපිට එනවා 4 කියලා. සෝරි 2. 2. ආන්සර් එක 2. ආන්සර් 2.